හෙල්ලෝ අයිුවන් කියල පිළිගන්න තියෙන වැඩන්නතු වැඩිවෙන්න කියලා බින්දටෙක් YouTube චැනල් එකට මෙයින් එක එවලූෂනාමය. ඉතින් අද මංවල්ට ගෙනල්ල තියෙන්නේ ටිකක් වෙනස් සිති වීඩියෝ වෙනස් සිතිය කියන්න මේ ටෙක් පැත්තර බර වීඩියෝ ඇත්තමයි. අද අපි කතා කරන්න යන්නේ මේ Windows 11 තියෙන ඉගෙන් Windows වල එන මහිතන 10 වලටත් තියෙනවා එන voice access මේ voice access scene එක ගැන. ඒ කියන්නේ voice access කියන්නේ අපිට අපේ කටහඬ use කරලා මේකේ අපිට වැඩ කරගන්න පුළුවන් විදිහ එකක් Windows ලා විසින්ම අපිට දීලා තියෙනවා. එයාලගේ Windows වලට. ඉතින් අද කතා කරන්නේ ඒක කොහොමද පාවිච්චි කරන්න කියලා. right. එහෙනම් ඉතින් අපිට ඒක ඉස්සෙල්ලා ඔයාලට මෙන්න මේ පැත්තේ තියෙනවා ඔයාලට පේනවා මෙන්න මේ එකේ ඔයාලට යන්න පුළුවන් මෙන්න මේ accessibility කියන එකට. accessibility එකේ තියෙනවා ඔයාලට යටටම ගියාම මෙන්න මේ voice access කියලා. ඒක අපි off වෙලා තියෙන. ඒක අපිට මෙන්න මේ on කරගන්න පුළුවන්. right. මෙන්න මේ විදිහට. දැන් අපේ ඔයාලට පේන ඇති මගේ ස්ක්‍රීන් එකේ මෙන්න මේ උඩ නිකන් බා එකක් ඇවිල්ලා තියෙනවා. right. මම මෙන්න මේ external එක දාගන්නවා. ඒකේ මම මොකද මයික් එකක් මේ අතේ තියාගෙන හින්දා ඒක දාගත්තාම මට ලේසි වෙයි. right. දැන් මේකේ අපිට දැන් මෙතන මේ sleep mode එකේ තමයි තියෙන්නේ. අපිට දැන් මේක wake up කරගන්න ඕනේ. voice access wake up. දැන් බාන්න වලට වෙනස් වුණා මෙන්න listening කියන එක. දැන් මම කියනේවා මේක සේරම යනවා. ඒත් මේවා මේ කමාන්ඩ්ස් මේකේ තියෙනේව නෙමෙයි හින්දා මේවා මේ එන්නේ නැහැ. දැන් මම කියන එක තමයි වදිනවා. ඒ කියන්නේ මම සිංහලෙන් කතා කරලා ඇයි විදිහට යඩවා. දැන් අපිට කියන්න තියෙන්නේ show commands. දැක්කනේ එන්නේ විදිහට පෙන්නනවා අපිට. ඉතින් මේක දැන් අපිට තියෙනවා අපේ commands තමයි මෙතනින් බලා ගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ get start එකේදී අපි get start category එකට ගියොත් මෙන්න මේ ටික දෙන්න පුළුවන්. voice access wake up කියන එක පුළුවන්. දැන් මම මේ voice access එක sleep කරන්න ඕන නම් මට කියන්න තියෙන්නේ voice access sleep කියලා. හරි. දැන් ඔයාලට පේනවා මෙන්න මේ sleep mode එකේ තමයි තියෙන්නේ. දැන් මම ඒක sleep කරලාම තියන්න නැත්නම් කියන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙනවා what can I say කියලා. show command show all command show command list කියලා අපිට පෙන්වනවා description කියලා. ඊට පස්සේ open app name කියන්න පුළුවන්. අපිට මේ open app name එකෙන් මෙන්න මේ වගේ examples අපිට දෙනවා open edge open word open show settings කියලා ඒ වගේ අපිට දෙන්න පුළුවන්. අපේ commands එක තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ close එකටත් ඒ විදිහටම තමයි තියෙන්නේ. අපිට close කියන එකට quick settings close windows exit word කියලා ඒ වගේ වචන භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙනවා minimize window කියලා තියෙනවා click item name එක දෙන්න තියෙන්නේ අපිට මෙන්න මේ වගේ tab file click home ඒ වගේ tab item name මේ වගේ අපිට වචන පාවිච්චි කරන්න පුළුවන් click එක වෙනුවට. ඊට පස්සේ scroll කියලා තියෙන scroll direction එක අපිට scroll right scroll up scroll down scroll left කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙනවා show numbers. අපිට මේ numbers වලින් මම දැන් ඉස්සරහට පෙන්නන්නම් show numbers කියන එක මොකක්ද වෙන්නේ කියලා. ඒක මම දැන් මම පෙන්නන්නන්නේ. voice access wake up show numbers voice access sleep voice access sleep sleep පුනහම මේක නැතුව යනවා. voice access wake up voice access wake up show numbers. හරි දැන් ඔයාලට මේ numbers පෙන්නපුවාම ඔයාලට මෙන්න මේ වගේ numbers ගොඩාක් ඔයාලට පෙන්නලා තියෙනවා. ඉතින් අපිට දැන් මේ කියන්න තියෙන්නේ මේ numbers වලින් පෙන්නලා තියෙන්නේ අපිට ඕන එක. ඒ කියන්නේ අපි මේකෙන් අපිට දැන් අපි මේකේ තියෙන හැම item එකකටම මේකේ number එකක් අපිට අවිල්ලා තියෙනවා.
හරි දැන් බලන්න මේකේ ක්ලෝස් කරන්න නම්බර් එකක් වෙනම තියෙනවා මේක මිනිමයිස් කරන්න නම්බර්ස් එකක් තියෙනවා මේක එක්ස්පෑන්ඩ් කරන්න නම්බර් එකක් තියෙනවා ඊට පස්සේ දැන් මේ කමාන්ඩ්ස් වලට වෙනම නම්බර්ස් දීලා තියෙනවා මේ කැටගරි වල නම්බර්ස් දීලා තියෙනවා ඊට පස්සේ මෙතන තියෙන එක නම්බර්ස් දීලා තියෙනවා මේ ඉන්ඩස් ලෝග් එකට වෙනම නම්බර් එකක් දීලා තියෙනවා මෙතන යට තියෙන අයිටම්ස් වලට නම්බර්ස් දීලා තියෙනවා මෙතන මේ තියෙන සෙටින්ග්ස් වලට නම්බර්ස් දීලා තියෙනවා මෙතන තියෙන ඒවට නම්බර්ස් දීලා තියෙනවා මෙතන තියෙන ඒවට නම්බර්ස් දීලා තියෙනවා හරිද ඉතින් දැන් අපිට කියන්න තියෙන්නේ මේකේ තියෙන එක නම්බර් එකක් විතරයි ඒ නම්බර් එක කියපු ගමන් ඒකට අදාළ වැඩේ වෙනවා දැන් මම මේක ගත්තොත් මට දෙන්න පුළුවන් දැන් මම දෙන්නම් හරි 46 දුන්නොත් මේ දැන් කියන්න ඕනේ 46 දැක්කනේ අපේ මේ ස්ටාර්ට් මෙනු එක ඕපන් වුණා දැන් මේකෙත් මම දුන්නොත් ඩයින්ඩා අතන යනවානේ මම කතා කරද්දි බෑ කරද්ද අර දැන් මම කියන එක මේකේ ටයිප් වෙනවා show command sorry show numbers දැන් මට ආයෙත් අර වගේම numbers පෙන්නනවා දැන් මේකෙන් ආයෙ මම 17 දුන්නොත් මේක නැතුව යනවා ඔන්න බලන්න 17 අන්න ඒ විදිහට තමයි මේක තියෙන්නේ ඉතින් අපි ඊළඟට ටික බලමු voice access sleep දැන් මෙතන අපිට තියෙනවා ඊට පස්සේ අපි දැන් බලුවා මේ close show numbers ඊට පස්සේ මේ show grid කියන එක මේ show grid කියන එකත් ඒ වගේම එකක් තමයි ඊට පස්සේ voice access wake up show grid හරි දැන් ඔයාලා පේනවා ඇති මෙන්න මේ වගේ අපේ ස්ක්‍රීන් එක වගේ 9කට බෙදලා තියෙනවා. ඉතින් මෙන්න මේකේ වගේ numbers 9 වගේ තියෙන. දැන් අපිට මෙන්න මේ ඕන 9 දැන් 5ක් කියන එක මම තේරුවොත් මෙන්න මේ ටික වෙනවා. ඒ ටික ඇතුලේ අපිට තමයි කරන්න තියෙන්නේ. දැන් මම මෙතන දුන්නොත් 5. හරි දැන් මේ 5 කියන එක ඇතුලේ කොටු ටික ඒ කියන්නේ එක පොඩි වුණා. දැන් අපිට දෙන්න පුළුවන් අපි කැමති select කරන්න කැමති එකක් දැන් මම ආයෙ දුන්නොත් මෙන්න මේ විදිහට 5 ආයෙත් ඒවයි චූටි වුණා ඊට පස්සේ දැන් අපිට 1 කියන එක දුන්නොත් බලන්න වෙන දේ අන්න මේ වගේ පොඩි වුණා ඉතින් ඒ වගේ අපිට grid එකක් ඇතුළතදී අපිට කරගන්න පුළුවන් ඒ දේ right ඉතින් මේ විදිහට තමයි අපිට මේක කරන්න තියෙන්නේ ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් මේ cancel කියලා තියෙන ටෙක්ස්ට් එකක් අපිට මේ වගේ type කරගන්න පුළුවන් hello good morning ඒ වගේ අපිට ඕන ටෙක්ස්ට් එකක් ඊට පස්සේ show touch keyboard එක අපිට පෙන්වන්න පුළුවන් press key 1 key ඒ වගේ අපිට ඕන key එකක් press කරගන්න පුළුවන් enter ඒ වගේ shift මේ වගේ තියෙන examples වලට ගියාම මේක බලා ගන්න පුළුවන් ඉතින් ඊට පස්සේ delete තියෙනවා අපිට bold තියෙනවා select මේකේ ගොඩාක් අපිට ප්‍රයෝජනවත් වෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ voice බලුවා දැන් ඉතින් මේ වගේම අපිට මේ commands වලට interact with apps කියලා දුන්නාම මෙන්න මේ වගේ අපිට commands ටිකක් බලා ගන්න පුළුවන් open close switch up minimize maximize ඒ වගේ අපිට ගොඩක් දේවල් මේක බලා ගන්න පුළුවන් ඊට පස්සේ mouse cursor එක කර ගියොත් click items double click item move item dismiss click කියලා අපිට මේක දැන් double click item කියලා ගියොත් voice access wake up double click දැක්කනේ අන්න ඒ වගේ command එක දුන්නාම මේක දැන් double click වුණා. examples අපිට පෙන්නලා තියෙනවා double click recycle bin double click edge ඒ වගේ දේවල් අපිට බලන්න පුළුවන්. දැන් අපි දුන්නොත් double click recycle bin අන්න ඒ වගේ අපි ඕනම් ඒක උඩට ගිහිල්ලා mouse cursor එක තියාගෙන හිටපුවාම මේක උඩ double click කරන්න කියපුවම double click කළා ඒක open වෙනවා. අපිට එහෙම කියන්න ඕනෙත් නෑ. අපිට මොකක් හරි එකක් open කරගන්න ඕන නම් අර මම කලින් කිව්වා වගේ අපිට කියන්න තියෙන්නේ මෙන්න මේ command එක තමයි තියෙන්නේ. මෙන්න මේ තියෙන්නේ open Google Chrome. ඔන්න ඔය වගේ අපිට app එකක් open කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ මේ commands ගොඩාක් තියෙනවා මේකේ මේ වගේ select text මේ වගේ ගොඩාක් දේවල් මේකේ තියෙනවා අපිට ඔයාලට මේකේ shortcut ඕන නම් හදා ගන්න පුළුවන් ඊට පස්සේ ඉතින් ඒ වගේ අපිට ගොඩක් දේවල් මේක කරගන්න පුළුවන් ඉතින් අදට මේ වීඩියෝ එක මම මේ විදිහට ඉවර කරනවා ඉතින් ඒ වගේ අපිට ගොඩක් දේවල් මේකෙන් කරගන්න පුළුවන් එහෙනම් කියලා එන්නම් සුබ දවසක් මේ බින්දා take
YouTube channel එකේ වගේම evolution ආමේ තියෙන big slam තියෙන channel වලට subscribe කරලා මට සප්පයක් දෙන්න පුළුවන් කියලා. එන්න සුබ දවසක් වේවා.